හෙලෝ ගයිස් වෙල්කම් කියලා පිළිගන්න මලිත් ඔෆිෂියල් Apple Lab YouTube channel එකට. මම කලින් YouTube එකේ post එකක් දැම්මා Android phone එකකින් කොහොමද iPhone එකට data transfer කරන්න කියලා වීඩියෝ එකක් දානවා කියලා. හරි. මට ඒ දවස් ටිකේ වීඩියෝ කරන්න බැරුණා මොකද exam එක ඉරින්දා. හරි. කොහොම හරි කමන්නේ මම අද ඔයාලට කියලා දෙනවා කොහොමද Android phone එකකින් iPhone එකට data ඔක්කොම transfer කරගන්නේ කියලා. මම මේකෙදි methods දෙකක් කියලා දෙනවා. පළවෙනි method එක තමයි official method එක. ඒක තමයි Move to iOS app එක හරහා කොහොමද Android phone එකකින් iPhone එකට data transfer කරන්න කියන එක. දෙවෙනි method එක තමයි manual method එක. 3U tools software එක ඕන වෙනවා images videos වගේ දේවල් transfer කරන්න. එතකොට iTool Lab What's Go කියන software එක ඕන වෙනවා අපිට WhatsApp එක transfer කරගන්න. හරිද? එතකොට මේ method දෙකෙන් ඔයා ඉස්සෙල්ලාම try කරන්න ඕනේ Move to iOS app එක හරහා data transfer කරගන්න. Move to iOS app එක හරහා data transfer කරන්න බැරි නම් විතරක් manual method එක හරහා data transfer කරගන්න. හරි. අපි ඉස්සෙල්ලාම කතා කරමු Move to iOS method එක ගැන. අපි ඉස්සෙල්ලාම බලමු Move to iOS app එක through ඔයාට මොනවද Android එකෙන් iPhone එකට transfer කරගන්න පුළුවන් කියලා. ඔයාට transfer කරන්න පුළුවන් images, videos, ඒ වගේම contacts, ඒ වගේම Android phone එකේ තියෙන ගොඩක් apps, එතකොට Google accounts, එතකොට messages, එතකොට WhatsApp මේ වගේ ඔයාගේ Android එකේ තියෙන හැමදේම වගේ ඔයාට ඔයාගේ iPhone එකට transfer කරන්න පුළුවන් මෙන්න මේ Move to iOS කියන method එක හරහා. අපි ඊට පස්සේ බලමු මොනවද මේ Move to iOS එකට අවශ්‍ය කරන requirements කියන එක. හරි. ඔයාගේ Android phone එකේ Android version එක අනිවාර්යයෙන් 5.0 හරි ඊට වඩා වැඩි version එකක් හරි වෙන්න ඕනේ. iPhone එකේ iOS 15.5 හරි ඊට වඩා වැඩි version එකක් හරි වෙන්න ඕනේ. මොකද WhatsApp transfer කරනවා නම් WhatsApp support කරන්නේ iOS 15.5 version එකේ ඉඳලා උඩ version වලට හින්දා. හරිද? ඒ හින්දා ඔයාගේ iPhone එකත් iOS 15.5 හෝ ඊට වඩා වැඩි version එකක් තියෙනවා නම් ගොඩක් හොඳයි. මෙන්න මේ Move to iOS එක හරහා data transfer කරන්න. ඊට පස්සේ තියෙන requirement එක තමයි Wi-Fi. ඔයාගේ Android එකයි ඔයාගේ iPhone එකයි දෙකම same Wi-Fi network එකට connect වෙලා තියෙන්න ඕනේ මෙන්න මේ transfer process එක වෙන්න. ඒකද ඔයා අනිවාර්යෙන් ඔයාගේ දැන් router එකක් තියෙනවා නම් අන්න ඒ router එකට ඔයාගේ phone දෙකම connect කරන්න. ඒ විදිහට ඔයා same network connection එකක් හදාගන්න ඕනේ මෙන්න මේ phone දෙක අතර. ඊට පස්සේ battery percentage එක අනිවාර්යෙන් 75%, 80% අතර ගොඩක් සාමාන්‍යයෙන් වැඩි battery life එක තියාගන්න. මොකද ඔයාගේ transfer කරන data ප්‍රමාණය වැඩි නම් මේකට යන කාලය පොඩ්ඩක් වැඩි වෙන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යයෙන් ඔයාගේ battery එක ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. අපි ඊගාවට බලමු manual method එක ගැන. අපි දැන් බලමු manual method එකට ඕන කරන requirements මොනවද කියලා. පළවෙනි requirement එක තමයි ඔයාට Windows laptop එක හරි PC එකක් හරි තියෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාට Mac එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඕන කරනවා data cables. ඒ කියන්නේ ඔයාගේ Android phone එක සහ iPhone එක මේ දෙකම ඔයාට connect කරන්න වෙනවා ඔයාගේ PC එකට හරි Mac එකට හරි. අන්න ඒකට ඔයාට data cables ඕන වෙනවා. එතකොට ඔයාට Wi-Fi ඕන වෙනවා මෙන්න මේ software දෙක download කරගන්න. හරි. ඒකෙදි මෙන්න මේ දේ හොඳට මතක තියාගන්න. 3U tools software එක totally free software එකක්. එතකොට iTool Labs What's Go කියන software එක ඒක අපිට ඕන වෙන්නේ WhatsApp එක iPhone එකට transfer කරන්න. හරිද? එතකොට මෙන්න මේක paid software එකක්. ඔයාට WhatsApp එක Move to iOS නැතුව වෙනම transfer කරගන්න ඕන නම් ඔයාට අනිවාර්යයෙන් මෙන්න මේ paid software එකක් use කරන්නම වෙනවා. මොකද WhatsApp එක manual වෙනම transfer කරන්න free method එකක් නැහැ. අනිවාර්යෙන් ඔයාට paid software එක use කරන්නම වෙනවා. අපි දැන් step by step කතා කරමු කොහොමද Move to iOS app එක through data transfer කරන්න කියලා සහ manual method එක through කොහොමද data transfer කරන්න කියන එක ගැන. ඔය ඉස්සෙල්ලා මම වගේ Android එකේ WhatsApp එකට ගිහිල්ලා එන්නවා settings වලට. හරිද? settings වලට ආවට පස්සේ දෙනවා account කියලා option එකක්. හරිද? අන්නේ account කියන option එකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා two step verification කියලා option එකක්. අන්නේ ඒ two step verification එක ඔයා turn on කරගන්න. හරිද? ඊට පස්සේ එන්න email address කියන option එකට. ඔයා මෙතනින් ඔයාගේ email එක දීලා next කරන්න. next කරලා ඔයාගේ email එක අනිවාර්යෙන් verify කරලා තියාගන්න උතනදී. අනිවාර්යෙන් අන්නේ දේ කරලා තියන්න. මම ඔයාලට ඉස්සරහට කියන්නම් ඇයි එහෙම කරන්න කිව්වේ කියන එක. හරි. අපි දැන් step by step බලමු කොහොමද Move to iOS එක through data transfer කරන්න කියන එක.
ඉස්සෙල්ලාම ඔයාගේ iPhone එකේ settings යන්න. settings ඇවිල්ලා ඔයා යන්නේ general වලට. ඊට පස්සේ general වල පල්ලෙහාම තියෙනවා transfer or reset iPhone කියලා option එක. අන්න ඒ option එක select කරන්න. ඊට පස්සේ ඒ option එකේ පල්ලෙහාම තියෙනවා erase all content and settings කියලා option එක. අන්න ඒ option එක select කරන්න. හරි. ඊට පස්සේ ඔය මෙන්න මේ screen එකට අරන් එනවා. එතනදී ඔයාගේ phone එකේ තියෙන data Apple account එක එතකොට find my iPhone එක off වෙනවා. එතකොට eSIM තියෙනවා නම් අන්න ඒ eSIM මෙන්න මේ phone එකෙන් remove වෙනවා. එතකොට මෙන්න මේක continue කරන්න. continue කරලා පස්සේ මේ විදිහට alert එකක් එනවා. එතනදී මම delete eSIM and erase data කියන option එක select කරනවා. ඔයාලගේ eSIM එකක් නැත්නම් ගොඩක් දුරට erase data කියලා option එකේ ඔයාලා මේ erase data කියන option එක select කරන්න. හරි. ඊට පස්සේ ඔයාගේ iPhone එකේ තියෙන passcode එක දෙන්න කියනවා. ඔයා මෙතනින් passcode එක දීලා continue කරන්න. ඊට පස්සේ මෙතනදී ඔයාගේ phone එකේ iCloud account එකක් තිබ්බනම් මෙතනදී ඔයාගේ phone එකේ තියෙන data iCloud එකට backup කරන process එකක් යනවා. ඔයාට ඕන නම් මේක backup කරලා තියාගන්න. එහෙම නැත්නම් මෙතනින් escape backup දීලා backup එක skip කරන්න. මම මෙතනදී skip backup දීලා backup එක skip කරනවා. ඊට පස්සේ මෙතනදී ඔයාගේ Apple ID password එක දීලා continue කරන්න. හරි. ඊට පස්සේ ඔයාගේ iPhone එක restart වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාගේ iPhone එක restart වෙන අතරේදී ඔයාලට Android එකේ Play Store එකට ගිහිල්ලා ඔයා search කරන්න Move to iOS කියලා. එතකොට ඔයාලට බලන්න පුළුවන් මෙතනදී Move to iOS කියලා application එකක් තියෙනවා. ඔයා ඒක install කරගන්න වගේ Android device එකට. හරි. install කරගන්න ඔයා ඒක open කරගන්න. open කරගත්තට පස්සේ Apple ගේ privacy and policy වලට මෙතනදී active වෙන්න ඕන. ඔයා active button එක touch කරන්න. හරි. ඊට පස්සේ මෙතනදී continue කරන්න. හරි. ඊට පස්සේ terms and condition වලට අපි agree වෙන්න ඕනේ. මම මෙතනදී agree button එක touch කරන්න. මෙතනදී ඔයා කැමති එකක් select කරන්න. මම මෙතනින් don't send දෙනවා. හරි. ඊට පස්සේ මෙතනදී location permission ඉල්ලනවා. මෙතනින් continue කරලා ඔයා location permission දෙන්න. හරි. ඊට පස්සේ notification turn on එක ඔයා allow කරන්න. ඊට පස්සේ turn on location ගිහිල්ලා මෙතන switch එක on කරන්න. හරි. ඊට පස්සේ මෙතනින් continue කරන්න. හරි. ඔයාලට මෙතනදී method දෙකක් use කරන්න පුළුවන්. එකක් තමයි cable through වල පුළුවන් data transfer කරන්න. ඒකට ඔයා කරන්න ඕනේ ඔයාගේ cable එකේ එක පැත්තක් ඔයාගේ Android එකට plug කරන්න ඕනේ. ඒ වගේම cable එකේ අනිත් පැත්ත ඔයා plug කරන්න ඕනේ ඔයාගේ iPhone එකට. එතකොට cable එක through phone දෙක connect කරලා ඔයාට data transfer කරගන්න පුළුවන්. එහෙම නැත්නම් same Wi-Fi network එකක ඉඳලා ඔයාට data transfer කරගන්නත් පුළුවන්. මම මෙතනදී use කරන්නේ same Wi-Fi network එක. එතකොට මේකෙදි ඔයා දැන් router එකකට connect වෙලා ඉන්නවා නම් අන්න ඒ router එකෙන් data කැපෙන්නේ නැහැ. මේකෙදි වෙන්නේ මෙන්න මේ phone දෙක අතර Wi-Fi through connection එක හදාගන්න එක විතරයි. හරි. ඊට පස්සේ ඔයාගේ iPhone එක restart වෙලා ඉවරනට පස්සේ ඔයාව hello screen එකට අරන් එනවා. ඒක swipe කරලා ඔයාගේ language එක select කරන්න. language එක select කරලා පස්සේ ඔයාගේ country එක මෙතන select කරන්න ඕනේ. country එක select කරලා පස්සේ මෙතනදී ඔයාගේ appearance එක අහනවා default ද medium ද large ද කියලා. ඔයා මෙතනින් කැමති එකක් තියලා continue කරන්න. හරි. ඊට පස්සේ මෙතනදී quickly set up iPhone කියන interface එකට එනවා. මෙතනින් එන්නේ ඔයාගේ පරණ iPhone එකක් තියෙනවා නම් අන්නේ පරණ iPhone එකේ data ඔයාට සම්පූර්ණයෙන්ම අලුත් iPhone එකට transfer කරගන්න හැකියාවක් තියෙනවා. අන්න ඒක කරන හැටි වීඩියෝ කරලා දෙනවා මම මගේ channel එකේ. ඔයාලට පුළුවන් මගේ channel එකේ like බලන්න. එහෙම නැත්නම් ඔයා YouTube එකේ search කරන්න iPhone to iPhone data transfer සිංහල කියලා. ඔයාලට පුළුවන් අන්න ඒක බලන්න. හරි. මේකදී අපි quick start option එක use කරලා හරියන්නේ නැහැ. ඒකට අපි කරන්න ඕනේ මෙතනින් පල්ලෙහා බටන් එකක් තියෙනවා set up without another device කියලා. ඔයා අන්නේ option එක select කරන්න. හරි. ඊට පස්සේ මෙතනදී Wi-Fi network එක connect කරන්න අහනවා. මෙතනදී ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ Android එක connect වෙලා තියෙන Wi-Fi එකට ඔයා මෙන්න මේ iPhone එක connect කරන්න ඕනේ. අන් ඒ විදිහට මෙතනින් ඔයා Wi-Fi එක connect කරගන්න. Wi-Fi එක connect කරගත්තට පස්සේ ඔයාගේ phone එක activate වෙනවා. ඒකට ටික වෙලාවක් දෙන්න. හරි. ඊට පස්සේ මෙතනදී data and privacy එක continue කරන්න. හරි. ඊට පස්සේ මෙතනදී ඔයාගේ age range එක select කරන්න ඕනේ. මෙතනදී ඔයාගේ age range එක select කරන්න. ඊට පස්සේ එනවා face ID setup කරන්න. මම මෙතනින් setup later දෙනවා. ඊට පස්සේ ඔයාගේ iPhone එකේ passcode එකක් create කරන්න ඕනේ. ඊට පස්සේ ඒ passcode එකම මෙතන ආයේ re-enter කරන්න. හරි. මෙතන තමයි වැදගත්ම දේ තියෙන්නේ. මෙතනදී ඔයා
සිලෙක්ට් කරන්න ඕනේ from Android කියන ඔප්ෂන් එක. හරි Android කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරාට පස්සේ ඔයා මෙතනින් continue කරන්න. continue කරාට පස්සේ ඔයාගේ iPhone එකේ verification code එකක් පෙන්නනවා. ඊට පස්සේ ඔයාගේ Android phone එකේ continue with Wi-Fi කියන එක touch කරන්න. connect your device යටදී ඔයාලා බලන්න පුළුවන් ඔයාගේ iPhone එක මෙතනින් පෙන්නනවා. ඔයා ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ මෙතනින් continue කරන්න. ඊට පස්සේ මෙතන තියෙනවා enter one time passcode කියලා. එතනදී ඔයාගේ iPhone එකේ පෙන්නන verification code එක enter කරන්න. ඒක enter කරාට පස්සේ ඔයාගේ Android එකේ connecting කියලා වැටෙනවා. ඒ වගේම iPhone එකේ preparing කියලා වැටෙනවා. ඊට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ Android එකේ මොනවද iPhone එකට transfer වෙන්න ඕන කියලා select කරන්න. ඔයාට ඕන කරන දේවල් මෙතනදී select කරගෙන යන්න. ඊට පස්සේ messages දුන්නාට පස්සේ ඔයාගෙන් permission ඉල්ලනවා මෙන්න මේවා allow කරන්න අනිවාර්යෙන්. මොකද ඒ data transfer වෙන්න අනිවාර්යෙන් permissions ඕනේ. ෆොටෝ ලයිබ්‍රරි එකේ මට බලා ගන්න පුළුවන් වුණා GB 42.9ක්. එතකොට ඒක ලොකු සයිස් එකක්නේ. එතකොට ඒක සාමාන්‍යයෙන් ට්‍රාන්ස්ෆර් වෙන්න ටිකක් වෙලා යනවා. ඒ හින්දා මම ෆොටෝ ලයිබ්‍රරි කියන එක ඕෆ් කරනවා. ඊට පස්සේ මෙතනදී ඔයාගේ WhatsApp එක ට්‍රාන්ස්ෆර් කරන්න මෙතනින් ඔයාගේ WhatsApp එකේ ස්විච් එක ඔන් කරන්න. එතකොට මේකෙදි ඔයාට WhatsApp business එක ට්‍රාන්ස්ෆර් කරගන්න බෑ. normal WhatsApp එක විතරයි ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඔයා මෙතන WhatsApp එකේ ස්විච් එක ඔන් කරාට පස්සේ ඔයා වරගෙනවා move chats to iOS කියලා ස්ක්‍රීන් එකකට. මෙතනදී ඔයා start button එක touch කරන්න. start button එක touch කරාට පස්සේ මෙතනදී WhatsApp එක prepare වෙනවා. ඊට පස්සේ මෙතනදී almost done කියලා ඔයාට බලන්න පුළුවන්. මෙතනදී ඔයා next button එක touch කරන්න. ඊට පස්සේ ඔයා මෙතනදී double check කරගන්න ඔයාට මොනවද transfer කරගන්න ඕනේ select කරාද කියලා ඔයා අනිවාර්යෙන් double check කරගන්න. ඒ check කරගත්තට පස්සේ ඔයා මෙතනින් continue button එක touch කරන්න. හරි ඊට පස්සේ transferring to iPhone කියලා ඔයාගේ Android එකේ පෙන්නනවා. ඒ වගේම transferring from Android කියලා ඔයාගේ iPhone එකේ display වෙන්න පටන් ගන්නවා. මෙතනදී යන time එක depend වෙනවා ඔයා transfer කරන data ප්‍රමාණයත් එක්ක. ඒ කියන්නේ ඔයා transfer කරන data ප්‍රමාණයේ size එක වැඩි නම් මෙතනදී යන time එක depend වෙනවා ඒ data ප්‍රමාණයත් එක්ක. හරි transfer වෙලා ඉවර වුණාට පස්සේ ඔයාගේ phone දෙකේම transfer complete කියලා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ Android එකේ done button එක press කරන්න. iPhone එකේ continue button එක touch කරන්න. හරි ඊට පස්සේ මෙතනින් ඔයාගේ Apple account එකට log වෙන්න. ඔයාට Apple account එකක් නැත්නම් forgot password or don't have an account කියන option එක select කරලා ඔයා ඉස්සරහට continue කරන් යන්න. මම මෙතනදී මගේ Apple ID එක දීලා continue කරනවා. හරි මෙතනදී මගේ two factor authentication එකක් ඉල්ලනවා. මගේ phone number එකට එන code එක මෙතනට දෙන්න ඕනේ. එතකොට මම මේ account එක හදලා තියෙන්නේ මගේ eSIM එකට. මට eSIM එක දැන් දාන්න විදියක් නෑ මොකද iPhone එක reset වෙලා එන හින්දා. එතකොට මට මෙතන code එක දෙන්න විදියක් නෑ. ඊට පස්සේ මම යනවා forgot password or don't have an account කියන option එකට. එතනට ගියට පස්සේ මට බලන්න පුළුවන් මෙතනින් set up later in settings කියලා option එකක් තියෙනවා. මම ඒ option එක select කරනවා. ඊට පස්සේ මට option දෙකක් තියෙනවා. එකක් තමයි don't choose අනිත් එක තමයි use Apple account කියන එක. මම මෙතනින් don't use දෙනවා. ඊට පස්සේ terms and condition වලට active වෙන්න ඕනේ. ඊට පස්සේ update to iPhone automatically කියන එක ඔයා continue කරන්න. ඊට පස්සේ iMessage and FaceTime එකත් continue කරන්න. ඊට පස්සේ location and services මෙතනින් ඔයා turn on කරන්න. හරි ඊට පස්සේ screen time මම setup later දෙනවා. හරි ඊට පස්සේ iPhone analytics මම එක don't share දෙනවා. එතකොට මෙතනදී ඔයා appearance එක select කරන්න ඕනේ light the dark කියලා. මෙතනින් කැමති appearance එකක් දීලා continue කරන්න. continue කරාට පස්සේ ඔයා වරගෙනවා welcome screen එකට. හරි ඊට පස්සේ බලන්න පුළුවන් ඔයාලට මෙතනදී Android එකේ තිබ්බ ගොඩක් apps මෙන්න මේ විදිහට iPhone එකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් ඔයාලට alert එකක් එනවා add your Android device apps from the app store කියලා. මෙතනින් ඔයා add apps කියන button එක touch කරන්න. හරි ඊට පස්සේ මම iPhone එකේ WhatsApp app එක touch කරනවා. WhatsApp app එක touch කරාට පස්සේ ඔයාට alert එකක් එනවා මෙතනින් download required කියලා. ඊට පස්සේ මෙතනින් view in app store කියන බටන් එක touch කරන්න. හරි ඊට පස්සේ ඔයාලට කියනවා Apple account එකක් තියෙනවා නම් ඒකෙන් log වෙන්න. එහෙම නැත්නම් අලුත් එකක් create කරන්න කියලා. මම මෙතනින් option එක select කරන්නේ නැහැ මොකද මගේ account එකේ verification code එක එන්නේ eSIM එකට. එතකොට මම eSIM එක add කරගන්න ඕන phone එකට. ඒ හින්දා මම මෙතනින් option එකක් select කරන්නේ නැහැ.
ඊට පස්සේ මම ඔයාලට වෙන්නන්නම් iPhone එකේ messages app එක open කරලා Android එකේ තියෙන messages ඔක්කොම iPhone එකට transfer වෙලා තියෙනවද කියලා. ඔයාලට බලන්න පුළුවන් මෙතනදී Android එකේ තියෙන messages ඔක්කොම iPhone එකට transfer වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් Android එකේ තියෙන contacts ඔක්කොම iPhone එකට transfer වෙලා තියෙනවා. ඊට පස්සේ WhatsApp එක download කරගන්න අපිට Apple ID එක ඕනනේ. මගේ Apple account එකේ verification code එක ඉන්නේ මගේ eSIM එකට. ඒ හින්දා මම මෙතනින් eSIM එක add කරගෙන මම Apple account එක add කරගන්නවා. හරි. ඊට පස්සේ වගේ Android එකේ WhatsApp එක open කරපුවාම ඔයාලට බලන්න පුළුවන් almost done කියලා screen එකක්. හරි. ඒකෙදි කියනවා please finish registering on your new phone කියලා. එතකොට iPhone එකේ WhatsApp එක register වෙන්න ඕන මෙන්න මේ process එක complete වෙන්න. හරි. ඊට පස්සේ බලන්න පුළුවන් මෙතනදී Android එකෙන් transfer වුණ Google accounts මේ විදිහට iPhone එකේ add වෙනවා. මේ විදිහට අපේ Android එකේ තිබ්බ Google accounts ඔක්කොම අපේ iPhone එකට transfer වෙලා තියෙනවා. මම දැන් WhatsApp application එක touch කරලා view in app store කියන option එක select කරනවා. හරි. ඊට පස්සේ මම Apple account එකේ password එක දීලා WhatsApp එක download කරගන්නවා. හරි. ඊට පස්සේ මම iPhone එකේ WhatsApp එක open කරගන්නවා. agree and continue දෙන්න. ඊට පස්සේ මෙතනින් notification allow කරන්න. ඊට පස්සේ ඔයාලට phone number එක දෙන්න. මෙතනදී ඔයා කරන්න ඕනේ Android එකේ WhatsApp හදලා තිබ්බ phone number එකම මෙතෙන්ට දෙන්න ඕනේ. ඒක දීලා ඔයා මෙතනින් next button එක touch කරන්න. ඊට පස්සේ ඔයා ඒ දුන්න number එක හරියද කියලා confirmation එකක් අහනවා. මෙතනින් ඔයා number එක හරියනම් yes දෙන්න. number එක වැරදි නම් edit දීලා ඔයා number එක හරියට හදාගෙන continue කරන්න. ඊට පස්සේ මෙතනින් send in code කියලා වැටෙනවා. මෙතනදී වෙන්නේ ඔයාගේ Android එකේ තියෙන WhatsApp එකට තමයි මෙයාලා කෝඩ් එක යවන්නේ. හරි. එතකොට මෙතනදී ඔයාලට බෑ WhatsApp එකෙන් ගිය කෝඩ් එක බලන්න. මොකද WhatsApp එකේ තියෙන මෙන්න මේ almost done කියන screen එක විතරයි. එතකොට ඔයාලට කරන්න තියෙන මෙතනදී option එකක් විදියට iPhone එකේ කොළ පාටේ තියෙන text එකක් didn't receive a verification code කියලා. ඔයා අන්න ඒක touch කරන්න. ඒක touch කරාට පස්සේ ඔයාලට පළවෙනි option එක විදියට දෙනවා retry on other device කියලා. හරිද? අන්න ඒ option එක select කරලා ඔයා continue කරොත් ආය කෝඩ් එක යනවා වගේ WhatsApp account එකට. එතකොට ඔයාලට ඒ කෝඩ් එක ගන්න විදිහක් නැහැ. ඊට පස්සේ දෙවෙනියට තියෙන option එකක් SMS කියලා. හරිද? අන්න ඒ option එක select කරලා ඔයා continue කරොත් ඔයාට පුළුවන් ඔයාගේ phone number එකට text message එකක් විදිහට ඔයාට කෝඩ් එක ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ පල්ලේ තියෙනවා තව option එකක් voice call කියලා. voice call කියන option එක select කරලා ඔයා continue කරොත් ඔයාගේ phone number එකට call එකක් එනවා verification code එක. හරිද? මම ඔයාලට වීඩියෝ එක මුලදී කිව්වා නේද email account එක add කරන්න කියලා WhatsApp account එකට. එතකොට ඔයාට මෙන්න මේ option වලින් ඒකටවත් code එක ගන්න බැරි වුණොත් ඔයාට පල්ලෙහින් තව option එකක් view වෙනවා email එකට code එක ගන්න. එතකොට ඔයාට ඒ option එක දීලා continue කරලා ඔයාට code එක ගන්න පුළුවන් email එකට. හරිද? හරි. එතකොට මට මෙතනදී SMS එකක් ගන්න පැය 6ක් ඉන්න කියනවා. මොකද මම මේ වීඩියෝ එක හදන්න WhatsApp account එක හැදුවේ මේ වීඩියෝ එක record කරන්න පැය 2කට විතර කලින්. හරිද? එතකොට එහෙම තියෙද්දි WhatsApp එකෙන් SMS එකක් ගන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ හින්දා මම voice call එක try කරා. voice call එකට code එක ගන්න දුන්නෙත් නැහැ. මොකද පැයක් ඉන්න කියනවා. ඊට පස්සේ පැයක් කරලා ආයි voice call එක ගත්තත් ආයෙත් කියන්නේ පැයක් ඉන්න කියලාමයි. එතකොට මට voice call එක through code එක ගන්න හම්බුනේ නැහැ. එතකොට මම පැය 6ක් ගියාට පස්සේ පහවදා උදේ තමයි SMS එකක් try කරේ code එක ගන්න. එතකොට ඔයාලට SMS එකක් through code එක ගන්න පැය 6ක් ඉන්න ඕනේ. ඔයාලට විනාඩියක් ඉඳලා ඔයාලට SMS එක through ඔයාලට code එක ගන්න පුළුවන්. මොකද ඔයාලගේ තියෙන්නේ පරණ account එකෙන්ද මට මේ පැය 6ක් ඉන්න ඕනේ. මම account එක හැදුවේ මීට පැය 2කට වගේ කලින් හින්දා. හරි. ඊට පස්සේ පහවදා උදේ තමයි මම මේක රෙකෝඩ් කරේ. ඒ වෙද්දි මට SMS එක through code එක ගන්න මට enable වෙලා තිබ්බා. මම ඒ option එක select කරලා continue කරනවා. ඊට පස්සේ මට මගේ number එකට text message එකක් විදිහට verification code එක ආවා. ඊට පස්සේ මෙතනදී ඔයාලට තව දෙයක් කියන්න. Apple එකේ feature එකක් තියෙනවා OTP code එක ආවට පස්සේ
ඒක යූස් කරලා ඔටෝමැටික්ලි ඩිලීට් කරන්න. හරිද? ඒ කියන්නේ one time passcode එක ආවට පස්සේ ඒක යූස් කරපු ගමන් ඔටෝමැටික්ලි messages app එකෙන් ඒ one time passcode එක ඩිලීට් වෙනවා. අන්න ඒ ඔප්ෂන් එක තමයි මෙතනින් enable කරන්න හන්නේ. මම මෙතනින් delete after use කියන බටන් එක ටච් කරනවා. හරි. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතනින් move chat from android කියලා ඔයාගේ iPhone එකේ display වෙනවා. මෙතනින් start button එක ටච් කරන්න. හරි. start button එක ටච් කරලා පස්සේ ඔයාගේ permission ඉල්ලනවා. permission allow කරන්න. හරි. ඊට පස්සේ ඔයා next button එක ටච් කරන්න. හරි. ඊට පස්සේ මෙතනදී contact allow කරන්න හනවා. මෙතනින් continue කරන්න. හරි. contact allow කරාට පස්සේ ඔයාගේ profile එකේ name එක දෙන්න එනවා. හරිද? මෙතනදී ඔයාගේ Android එකේ තිබ්බ name එක වෙන්න ඕනේ. ඔයාලට කැමති නමක් දෙන්න මෙතනින් done කරන්න පුළුවන්. හරි. done කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් Android එකේ තිබ්බ WhatsApp එක එහෙම පිටින්ම transfer වෙලා තියෙනවා iPhone එකට. chat එකට ගිහලා පෙන්නන්නම්. එතන තියෙන messages, media, stickers ඒ ඔක්කොම transfer වෙලා තියෙනවා iPhone එකට කිසිම ප්‍රශ්නයක් නැතුව. හරි. මේ විදිහට තමයි move to iOS එක through ඔයාගේ Android එකේ තියෙන data ඔක්කොම ටික iPhone එකට transfer කරගන්නේ. හරි. අපි දැන් බලමු manual method එක හරහා කොහොමද Android එකේ තියෙන data iPhone එකට transfer කරගන්නේ කියලා. පළවෙනියටම අපි කරන්න ඕනේ 3U Tools software එක download කරගන්න. ඒකට ඔයා කරන්න ඕනේ 3U Tools කියලා search කරලා උඩින් මෙන්න 3u.com කියන එයාලගේ website එක ඔයාලට පුළුවන් ඒකට ගිහලා download කරගන්න. එහෙම නැත්නම් වීඩියෝ එකේ description එකේ තියෙනවා links ටික. ඔයාලට පුළුවන් ඒ links හරහා website එකට එන්න. හරි. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා 3U Tools කියලා tab එකක්. ඔයාලා tab එකට එන්න ඕනේ. ඒ tab එකට ආවට පස්සේ තියෙනවා download now කියන button එකක්. ඔයා ඒ download now කියන button එක click කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට download options බලන්න පුළුවන්. ඔයාගේ OS එකට අදාළව වෙනම දාලා තියෙනවා. එතකොට මම මෙතනින් Windows select කරලා මගේ OS එකට අදාළව setup එක download කරගන්නවා. හරි. මේ විදිහට download වුණාට පස්සේ මම setup එක open කරලා normal විදිහට install කරගන්නවා. හරි. මෙතන තියෙනවා Apple ලගේ iTunes drivers install කරන්න ඕනේ කියලා. එහෙනම් මෙතනින් ඔයා install now button එක click කරන්න. හරි. ඊට පස්සේ ඔයාගේ network access ඉල්ලයි ඒවා allow කරන්න. හරි. drivers install වුණාට පස්සේ success message එකේ ඔයා ඒක okay කරන්න. හරි. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ Android එකේ තියෙන photos, videos ටික ඔයාගේ PC එකට copy කරගන්න එක. ඒ copy කරගත්තට පස්සේ ඔයා කරන්න ඕනේ ඔයාගේ iPhone එක USB cable එක through ඔයාගේ PC එකට connect කරගන්න ඕනේ. හරි. PC එකට connect කරාට පස්සේ ඔයාට iPhone එකේ message එකක් එනවා මෙතනින් trust කරන්න කියලා. ඔයා දැන් trust කරන්න. trust කරාට පස්සේ ඔයාගේ iPhone එකේ passcode එක එතන දෙන්න ඕනේ. ඔයා දැන් ඔයාගේ iPhone එකේ passcode එක දීලා continue කරන්න. හරි. connecting කියලා වැටලා connection time out එකක් ආවොත් ඔයාට කරන්න තියෙන්නේ ආයේ iPhone එකේ cable එක ගලවලා ආයේ iPhone එකට plug කරන්න. හරි. ඊට පස්සේ 3U Tools එකේ ඔයාගේ device එකේ details පෙන්වන්න පටන් ගන්නවා. හරි. දැන් ඔයාලට කරන්න ඕනේ ඔයාගේ photos, videos ටික ඔයාගේ iPhone එකට transfer කරන්නනේ. ඒකට ඔයා කරන්නේ වම් පැත්තේ උඩ තියෙනවා photos කියලා tab එකක්. වාන් එක click කරන්න. හරි. ඒක click කරාට පස්සේ option එකක් තියෙනවා import photos කියලා option එක. අන්න ඒ option එක ඔයා click කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට option දෙකක් බලන්න පුළුවන්. add file කියලා option එකකුයි add folder කියලා option එකකුයි. add files කියන එකෙන් වෙන්නේ ඔයාලට files වෙනම ඔයාලට add කරන්න පුළුවන්. එතකොට add folder එකෙන් වෙන්නේ ඔයාලට images, videos, files ඔක්කොම එක folder එකකට දාලා ඒ folder එකම ඔයාලට iPhone එකට import කරගන්න පුළුවන්. හරි. මම ඉස්සෙල්ලා add files ගිහිල්ලා එක file එකක් ඔයාලට import කරලා පෙන්නන්නම් කොහොමද මේක කරගන්නේ කියලා. හරි. image එකක් select කරලා open කරාට පස්සේ මෙතනින් අපිට image එකේ preview එකක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම import now කියන button එක click කරනවා. හරි. එතකොට ඔයාගේ iPhone එකේ 3U Tool application එක install වෙනවා. හරි.
ඊට පස්සේ ඔයාලා කරන්න තියන්නේ iPhone එකේ තියෙන 3U tool application එක open කරන්න. හරි. 3U tool application එක open කරාට පස්සේ ඔයාගෙන් permission ඉල්ලනවා. ඒ permission ඔයා allow කරන්න. හරි. permission allow කරාට පස්සේ ඔයාගේ images ටික import වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ photos app එකේ බලන්න ඔයා import කරපු image එක photos app එකට ඇවිල්ලා තියෙනවා. හරි. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් සම්පූර්ණ images videos තියෙන folder එකක් add කරලා කොහොමද අපි import කරගන්නේ කියලා. එතනින් add folder යන්න. add folder කියලා ඔයාගේ images videos තියෙන folder එක select කරන්න. ඒ select කරලා okay කරන්න. ඊට පස්සේ ඔයා import now button එක click කරන්න. හරි. ඊට පස්සේ ඒ folder එකේ තිබ්බ images videos ඔක්කොම ඔයාගේ photos app එකට import වෙනවා. හරි. ඔයා මේක ටිකක් මතක තියාගන්න. දැන් මේ වෙලාවේ ඔයා plug කරලා photos videos import කරලා ඊට පස්සේ ඔයා phone එක PC එකෙන් unplug කරනවා. ඊට පස්සේ ඔයා ආයෙ phone එක plug කරලා photo හරි video හරි import කරනවා නම් ඔයා අනිවාර්යෙන් 3U tool app එක ආයෙ open කරන්න ඕනේ photos videos import කරන්න නම්. හරි. අපි දැන් බලමු iTool app What's Go software use කරලා කොහොමද ඔයාගේ Android එකේ තියෙන WhatsApp එක iPhone එකට transfer කරගන්නේ කියලා. අපිට මේ iTool app What's Go එකෙන් පුළුවන් Android to iPhone, ඊට පස්සේ iPhone to Android, ඊට පස්සේ Android to Android, ඊට පස්සේ iPhone to iPhone. හරිද? මෙන්න මේ හතර විදිහටම අපිට පුළුවන් අපේ WhatsApp එක transfer කරගන්න මෙන්න මේ software එක හරහා. ඊට පස්සේ මෙතන පෙන්නලා දීලා තියෙනවා මොනවාද මේ software එක හරහා transfer කරගන්න පුළුවන් කියලා. හරි, මෙයාලා කියලා තියෙන විදිහට messages, contact, links, videos, docs, stickers, images, audios, status මේ වගේ ගොඩක් දේවල් WhatsApp එකේ දෙන ඔක්කොම වගේ transfer කරන්න පුළුවන් කියලා මෙයාලා කියනවා. ඔයා දැනට Android එකේ use කරන්නේ GB WhatsApp එකක් නම් අන්න ඒ GB WhatsApp එකත් ඔයාට මේ විදිහට transfer කරගන්න පුළුවන් කියලා මෙයාලා කියලා තියෙනවා. හරි. දැන් ඔයාගේ Android එකේ තියෙන WhatsApp එක ඔයාට backup කරන්න පුළුවන් Google Drive එකට. එතකොට අන්න ඒ Google Drive එකේ තියෙන WhatsApp backup එකත් ඔයාට පුළුවන් iPhone එකට restore කරගන්න මෙන්න මේ software එක use කරලා. හරි. අපි ඉස්සෙල්ලා බලමු මෙන්න මේ iTool app What's Go කියන software එක කොහොමද අපි download කරගන්නේ කියලා. ඔයා ඉස්සෙල්ලා මෙන්න browser එකට ගිහලා ඔයා search කරන්න iTool app What's Go කියලා. එහෙම නැත්නම් මම description එකේ link එක දාලා තිනවා. ඔයාට ඒ link එකෙන් ඇවිල්ලා මෙන්න මේ website එකට එන්න පුළුවන්. ඊට පස්සේ උඩින් මෙන්න iTool apps ගේ website එක ඒකට ගියාට පස්සේ බලන්න පුළුවන් ඔයාගේ OS එක අනුව මෙතනින් free download කියලා button එකක් තියෙනවා. ඔයාගේ OS එක select කරලා මෙතන free download button එක click කරාට පස්සේ automatically ඔයාට setup එකක් download වෙනවා. ඒක click කරලා ඔයාගේ application එක install කරගන්න normal විදිහටම. හරි. මෙතනින් install button එක click කරන්න. හරි. install කරාට පස්සේ අපිට interface එක මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. හරි. අපිට වම් පැත්තේ කෙරෝලෙම තියෙනවා මොනවද අපිට transfer කරගන්න පුළුවන් WhatsApp කියලා. පළවෙනි තමයි WhatsApp, ඊට පස්සේ WhatsApp business, ඊට පස්සේ GB WhatsApp. ඔයාට මෙන්න මේ තුන transfer කරගන්න ඒ වගේම backup කරගන්න හැකියාවක් තියෙනවා. හරි. ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ ඔයාට අදාළ WhatsApp එක select කරලා ඒ කියන්නේ ඔයාගේ WhatsApp ද WhatsApp business ද GB WhatsApp ද කියන එක select කරලා මෙතන තියෙන start කියන button එක click කරන්න. ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලන්න පුළුවන්. වම් පැත්තේ තියෙනවා source එක, දකුණු පැත්තේ තියෙනවා destination එක. ඊට පස්සේ දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ Android එකයි iPhone එකයි දෙකම ඔයාගේ PC එකට connect කරන්න ඕනේ. හරි. ඒ දෙකම connect කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් source එක පැත්තේ තියෙනවා Android phone එක, destination එක පැත්තේ තියෙනවා iPhone එක. එතකොට මේ දෙක අපිට switch කරන්න ඕන. මැද තියෙනවා ඊතල දෙකක්. අන්න එක click කරලා මෙන්න මේකේ destination එකයි source එකයි අපිට මාරු කරන්න හැකියාව තියෙනවා. ඊට පස්සේ අපිට source එකේ තියෙනවා arrow එකක්. ඒක click කරලා අපිට එතනොත් අපිට device එක select කරන්න පුළුවන්කමක් තියෙනවා. ඒක select කරලා ඔයා මෙන්න මෙතනින් transfer කියන button එක click කරන්න. මම කියවනේ මේකේ paid version එක කියලා. ඔයාට move to iOS නැතුව WhatsApp transfer කරන්න ඕන නම් අනිවාර්යෙන් paid software එකක් use කරන්න වෙනවමයි. මොකද free softwares නෑ WhatsApp මේ විදිහට transfer කරගන්න. ඒ හින්දා ඔයාට මේක buy කරලා අනිවාර්යෙන් use කරන්න වෙනවා. ඊට පස්සේ මෙතනින් ඔයා buy now button එක
ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාව අරන් යනවා එයාලගේ වෙබ්සයිට් එකේ ප්‍රයිසින් ප්ලෑන් වලට. මෙතන ඔයාට 1 month ප්ලෑන් එක තියෙනවා $17ක් කිට්ටු වෙන්න. එතකොට මේක සාමාන්‍යයෙන් 4000 ගණක් වගේ වෙනවා. හරි ඊට පස්සේ මෙතනින් buy now ක්ලික් කරලා ඔයාට submit order දීලා ඔයාගේ license එක අරගන්න තමයි තියෙන්නේ. හරි buy කරලා ඊට පස්සේ දකුණු පැත්තේ උඩ තියෙනවා activate කියලා. ඒක ක්ලික් කරලා ඔයාගේ account එක activate කරගන්න. හරි පල්ලේ තියෙනවා transfer කියලා බටන් එකක්. අන්නේ transfer කියන බටන් එක ආයේ ක්ලික් කරන්න. මම මේ software එක buy කරන්නේ නැහැ. මම ඔයාලට කියලා දෙන්නම් කොහොමද මෙන්න මේ software එක through හරියටම ඔයාගේ WhatsApp එක transfer කරගන්නේ කියලා. හරි ඊට පස්සේ එතන transfer බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයාව මේ වගේ ඉන්ටර්ෆේස් එකට අරන් එනවා. ඔයා කරන්න ඕනේ මෙතනදී ඔයාගේ Android phone එකේ USB debugging on කරන්න. එතකොට මේ software එකෙන් ඔයාගේ phone model එක අනුව මෙතනදී guide කරලා තියෙනවා කොහොමද USB debugging on කරන්න කියලා. මම ඔයාලට පෙන්නන්නම් Samsung phone එකේ කොහොමද USB debugging on කරන්න කියලා. ඉස්සෙල්ලාම යන්න ඔයාගේ phone එකේ settings වලට ගිහලා පල්ලෙහාම තියෙනවා about phone කියලා. අන්න ඒක touch කරන්න. ඊට පස්සේ බලන්න පුළුවන් software information කියලා option එකක් තියෙනවා. අන්න ඒක touch කරන්න. software information යටතේ බලන්න පුළුවන් ඔයාලට build number කියලා එකක් තියෙනවා. හරිද? අන්න ඒක 5 පාරක් tap කරන්න එක දිගට. ඊට පස්සේ ඔයාලට මෙතනින් notification එක බලන්න පුළුවන්. developer mode has been enabled කියලා. හරි. ඊට පස්සේ ඔයා මෙතනින් ආයෙ back end settings වලට හරි settings වලට back වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් පල්ලෙහාම තියෙනවා developer options කියලා option එකක්. හරි. අන්න ඒක ඔයා touch කරන්න. හරි ඊට පස්සේ developer option ගියාට පස්සේ චුට්ටක් පල්ලෙහාට ඉඳි බලන්න පුළුවන් USB debugging කියලා option එක. අන්න ඒක ඔයා enable කරන්න. permission allow කරන්න. හරි ඊට පස්සේ ඔයාව automatically අරන් එනවා මෙන්න මේ වගේ තවත් interface එකකට. හරි මේක විදිහට කරන්න තියෙන්නේ ඔයාගේ iPhone එකේ Find my iPhone කියන එක off කරන්න ඕනේ. ඒකට වඩා කරන්න තියෙන්නේ ඔයා යන්න iPhone එකේ settings වලට ගියාට පස්සේ ඔයා යන්න ඔයාගේ account එකට ගියාට පස්සේ පල්ලෙහා තියෙනවා Find my කියලා option එක. අන්න ඒ option එක ඔයා select කරන්න. හරි ඊට පස්සේ එනවා උඩම Find my iPhone කියලා option එක. අන්න ඒකට ඔයා යන්න. එතන තියෙනවා Find my iPhone කියලා switch එකක්. අන්න ඒක ඔයා off කරන්න. Apple ID password එක දීලා ඒක turn off කරන්න පුළුවන්. ඒක turn off කරාට පස්සේ try again button එක click කරන්න. ඊට පස්සේ ඔයා අරන් යනවා මෙන්න මේ වගේ interface එකකට. ඔයා මෙතනින් continue කරන්න. හරි. ඊට පස්සේ ඔයා අරන් යනවා මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී ඔයාට select කරන්න පුළුවන් ඔයාට transfer කරගන්න ඕන මොනවාද කියන එක. ඒ කියන්නේ ඔයාට text message, images, videos, audio, sticker මෙන්න මේ වගේ දේවල් ඔයාට select කරන්න පුළුවන් මොනවාද ඔයාට transfer කරගන්න ඕන කියලා. මෙතනින් ඔයාට ඕනට එක select කරලා continue කරන්න. හරි. ඒක continue කරාට පස්සේ ඔයාව අරන් යනවා මෙන්න මේ වගේ interface එකට. මෙතනදී ඔයාට කියන්නේ ඔයාට transfer කරගන්න ඕන WhatsApp එකේ තියෙන phone එක තියෙනවනේ. අන්න ඒකේ WhatsApp එකේ end to end encrypted backup එක on කරන්න කියලා තමයි මෙතනදී කියන්නේ. හරි. ඔයාලව මෙතනදී guide කරලා දෙනවා කොහොමද end to end encrypted backup එක on කරන්න කියලා. එතකොට මෙතනදී ඔයාට 1 2 3 කියලා numbers දීලා තියෙනවා. අන්න ඒ වගේ ගිහිල්ලා ඔයාට පුළුවන් කොහොමද මෙන්න මේ end to end encrypted backup එක on කරගන්න කියලා software එකකින්ම බලා ගන්න. හරි. මම ඔයාලට පෙන්නන්නම් phone එකේ කොහොමද end to end encrypted backup එක on කරන්න කියලා. හරි. ඊට පස්සේ ඔයා යන්නේ WhatsApp එකට. WhatsApp එකේ setting යන්න Android එක උඩ තියෙන dot 3ක් අන්න ඒ dot 3 click කරලා ඔයා settings වලට එන්න. settings වලට ආවට පස්සේ ඔයාට option එකක් බලන්න පුළුවන් chats කියලා option එක. අන්න ඒ chats කියන option එකට එන්න. ඔයාට පල්ලෙහා බලන්න පුළුවන් chat backup කියලා option එකක් තියෙනවා. අන්න ඒ chat backup කියන option එක select කරන්න. ඊට පස්සේ මෙතනදී ඔයා Google account එකක් දීලා තිබ්බොත් ඔයා ඒක අනිවාර්යෙන් ඔතනින් අයින් කරන්න ඕනේ. මේ මෙතනදී backup වෙද්දී ඔයා එතන Google account එක දෙන්න එපා. ඔයාට Google account එක through backup කරන්න ඕන නම් ඔයා මෙතන Google account එකක් දෙන්න. හරිද? මම ඒක ඔයාලට ඉස්සරහා කියන්නම් කොහොමද Google account එක through backup එක restore කරගන්නේ කියලා. දැන් මෙතනදී phone එකකින් තව phone එකකට transfer කරන්නේ. එතකොට මෙතනදී Google account කියන එකේදී Google account එකක් select කරන්න එපා. Google account එකක් දාලා තියෙනවා අන්න ඒ Google account එක උතනින් අයින් කරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පල්ලෙහාම බලන්න පුළුවන් end to end encrypted backup කියලා option එකක් තියෙනවා. අන්න ඒක ඔයා touch කරන්න. හරි. ඊට පස්සේ මෙතනදී use pass key සහ more option කියලා option දෙකක් තියෙනවා. මෙතනදී ඔයා more option කියන එක select කරන්න.
හරි ඊට පස්සේ මෙතනදී වාට තියෙනවා password කියලා option එකකුයි 64 digit encryption key කියලා තවත් option එකක්. ඊට පස්සේ මෙතන select කරන්න ඕනේ 64 digit encryption key කියන එක. හරි ඊට පස්සේ පල්ලෙහා බටන් එකක් තියෙනවා generate your 64 digit key කියලා. අන්න ඒක ටච් කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාට keys එකක් පෙන්නනවා. අන්න ඒ keys ටික ඔයා ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා තියාගන්න. එහෙම නැත්නම් කොහේ හරි පිළිවෙලට ලියලා තියාගන්න. මොකද මේක ඕන වෙනවා ඔයාගේ transfer process එකට. ඊට පස්සේ පල්ලෙහා තියෙන බටන් එකක් I saved my 64 digit key කියලා. අන්න ඒක ඔයා ටච් කරන්න. හරි ඊට පස්සේ මෙතනින් create button එක ටච් කරන්න. ඒක ටච් කරාට පස්සේ ඔයා What's Go software එකේ enabled කියන බටන් එක ක්ලික් කරන්න. හරි ඊට පස්සේ මෙතනින් transferring WhatsApp data කියලා වාට ඉන්ටර්ෆේස් එක බලන්න පුළුවන්. ඊට පස්සේ මේ process එක ගැන අතුරුතර ඔයාට තව අලුත් මොඩල් එකක් ඕපන් වෙනවා. මෙතනදී දෙන්න ඕන අර මම කියවන ඔයාලට ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න හරි කොහේ හරි පිළිවෙලට ලියා ගන්න හරි කියලා. අන්න ඒ keys ටික මෙතනදී ඔයා පිළිවෙලට දීලා verify button එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතනින් ආයේ process එක පටන් ගන්නවා. හරි මෙතනදී වගේ iPhone එක restart වෙන්න පටන් ගනි. iPhone එක restart වුණාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ iPhone එකේ WhatsApp එක open කරලා ඔයාගේ Android එකේ තිබෙන WhatsApp නම් එකෙන් ඔයාගේ iPhone එකේ WhatsApp එක හදන්න. හරිද? ඒක දීලා continue කරාට පස්සේ iPhone එකේ verification code එකක් enter කරන්න වෙනවා. අන්න ඒ code එක වඩනවා Android එකේ WhatsApp එකට. අන්න ඒ verification code එක දීලා ඔයා මෙතනින් continue කරන්න. verification code එක දීලා continue කරාට පස්සේ ඔයාගේ iCloud එකේ WhatsApp backup එකක් තියෙනවද කියලා check කරනවා. මෙතනදී ඔයා skip restore කියන බටන් එක touch කරන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ normal විදියට WhatsApp එකේ නම දීලා ඔයාට WhatsApp එක හදන් යන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් ඔයාගේ Android එකේ තිබෙන WhatsApp එක සම්පූර්ණයෙන්ම ඔයාගේ iPhone එකට transfer වෙලා තියෙනවා. ඒ transfer වුණාට පස්සේ ඔයාලට i2labs What's Go කියලා software එක බලන්න පුළුවන් transferred WhatsApp successfully කියලා message එකක්. හරි. ඊට පස්සේ අපි බලමු කොහොමද මෙන්න මේ i2labs What's Go කියන එක use කරලා අපේ තියෙන WhatsApp එක backup කරන්නේ. ඒ වගේම ඒ backup එක කොහොමද ආයෙ restore කරන්නේ. ඊට පස්සේ ඔයා කොහොමද ඔයාගේ Google Drive එකේ තියෙන WhatsApp backup එක ඔයාගේ phone එකට restore කරගන්නේ කියලා. හරි. ඉස්සෙල්ලාම ඔයා මෙතනින් ඔයාට ඕන කරන WhatsApp එක select කරන්න. ඒ select කරලා පස්සේ පල්ලෙහා තියෙන බටන් එකක් WhatsApp backup කියන option එකක්. අන්න ඒ WhatsApp backup කියන option එක ඔයා select කරන්න. ඊට පස්සේ ඔයාට backup කරන්න WhatsApp account එකේ තියෙන phone එක ඔයා connect කරන්න ඔයාගේ PC එකට. ඔයාලට බලන්න පුළුවන් මෙතනින් ඔයාගේ device එක මෙතනට connect වෙනවා. ඒ connect වුණාට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ මෙතනින් backup කියන බටන් එක click කරලා backup කරගන්න. හරි ඊට පස්සේ ඔයාලට කියනවා ඔයාගේ iPhone එකේ passcode එක දෙන්න කියලා. ඔයාගේ passcode එක දීලා මෙතනින් continue කරන්න. හරි ඊට පස්සේ මේ විදිහට ඔයාගේ backup එක සම්පූර්ණ වුණාට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ WhatsApp restore කියන බටන් එක click කරලා ඔයා එන්න ඕනේ මෙන්න වගේ restore කියන tab එකට. ඊට පස්සේ ඔයා මේ software එක use කරලා backup කරපු WhatsApp backup තියෙනවා නම් අන්න ඒ backup මෙතනින් පෙන්නනවා. ඒ backup select කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ backup එක restore කරගන්න ඕන device එක connect කරලා ඔයාට restore කරගන්න. හරි. ඒක option එක තමයි Google Drive එකේ තියෙන backup එකක් කොහොමද අපි restore කරගන්නේ කියන එක. ඒකට ඔයා යන්න ඕනේ දකුණු පැත්ත පල්ලෙහාම තියෙනවා restore WhatsApp backup from Google Drive කියලා option එකක්. අන්න ඒ option එක ඔයා click කරන්න. ඒ option එක click කරාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතනින් ඔයාගේ Google account එකට මෙතනින් log වෙන්න ඕනේ. ඒ Google account එකට log වෙලා log වුණාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් Google Drive එකේ backup තියෙනවා නම් ඒක මෙතන view වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඒ backup select කරලා ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒ backup එක restore කරගන්න ඕන device එක connect කරලා ඔයාට restore කරගන්න. හරි. මෙන්න මේ විදිහට තමයි i2labs What's Go software එක use කරලා ඔයාගේ WhatsApp එක iPhone එකට transfer කරගන්නේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ යාළුවෙක්ට වැදගත් වුණා කියලා හිතනවා නම් ඒ යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න. YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.